සුබ දවසක් හැමදෙනාටම. ඉතින් ගොඩක් කාලෙකින් තමයි අලුතෙන් වීඩියෝ එකක් අරගෙන ආවේ. අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ ඔයාලා YouTube වීඩියෝ එක SEO කරනකොට ඔයාලා ගොඩක් දෙනෙක් මගහරින ප්‍රධානම දෙයක් ගැන. ඒ තමයි ඔයාගේ වීඩියෝ එකේ ෆයිල් නේම් එක. ඉතින් ෆයිල් නේම් එක කියලා කියන්නේ ඔයාගේ වීඩියෝ එක එඩිට් කරාට පස්සේ ඒක ඔයාගේ ඩිවයිස් එකේ සේව් කරන නේම් එක. උදාහරණයක් විදිහට මෙතන මගේ වීඩියෝ එකක් තියෙනවා. මම මේක සේව් කරලා තියෙන්නේ 12AB කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඔයත් මේ වගේ තමයි සේව් කරන්න ඇත්තේ. සමහර වෙලාවට ඔයාලට ෆයිල් එක හොයාගන්න ලේසි වට එහෙම නැත්නම් ගොඩක් වෙලාවට හදිස්සියට මේ විදිහට ඔයාලට හිතන නමක් දාලා සේව් කරනවා වෙන්න පුළුවන්. හරි ඉතින් මේ ෆයිල් නේම් එක කොහොමද වගේ SEO වලට බලපාන්නේ කියලා අපි දැන් බලමු. මම කරන්නේ මගේ YouTube channel එකකට ගිහිල්ලා මේ විදිහට මෙතන තියෙන මේ වීඩියෝ ෆයිල් එක අප්ලෝඩ් කරගන්නවා. හරි ෆයිල් එක අප්ලෝඩ් වෙද්දී ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ෆයිල් නේම් කියලා වැටිලා මේ වීඩියෝ ෆයිල් එක එහෙම නැත්නම් ඔයාගේ ඩිවයිස් එකේ තියෙන ඔයා සේව් කරගත්ත ෆයිල් එකේ නේම් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ නේම් එකම තමයි ඔයාගේ YouTube වීඩියෝ එක අප්ලෝඩ් වෙද්දී ඒකේ ඩිෆෝල්ට් ටයිටල් එක විදිහටත් ඇඩ් වෙන්නේ. ඉතින් මම සේව් කරගත්තේ 12AB කියලා. ඒ නේම් එකම තමයි මෙතන ටයිටල් එකට ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ කොහොමද වගේ YouTube වීඩියෝ එකේ SEO වලට බලපාන්නේ කියලා බැලුවොත් ඔයාලා දන්නවා දැන් YouTube ඇල්ගොරිතම් එකෙන් ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට ඒ වීඩියෝ එකේ තියෙන හැම මෙටා ඩේටා එකක්ම චෙක් කරලා බලනවා. උදාහරණයකට ටයිටල් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, ඊළඟට ඔයා ඒකට ඇඩ් කරලා තියෙන ටැග්ස්, ඊළඟට ඒකේ thumbnail එක පවා YouTube එක විසින් චෙක් කරලා බලනවා. ඉතින් මේ චෙක් කරනකොට එයාලා පරීක්ෂා කරන තව දෙයක් තමයි ඔයාගේ YouTube වීඩියෝ එක ඔයා ඩිවයිස් එකේ සේව් කරලා තියෙන ෆයිල් නේම් එක. මේකට අපි කියනවා raw file name කියලාත් කියනවා. ඉතින් මේ ෆයිල් නේම් එකත් මෙයාලා අනිවාර්යයෙන්ම චෙක් කරනවා. ඉතින් මේක YouTube වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි. YouTube, Fiverr මේ වගේ ගොඩක් platform වලදී මෙන්න මේ file rename එක අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. ඉතින් මේකදී ඔයා කරන්න ඕනේ ඔයාගේ YouTube වීඩියෝ එකට add කරන title එකම ඔයාගේ file name එකටත් rename කරන්න ඕනේ. ඉතින් මම මේකට title එකක් දෙනවා how to make a YouTube channel කියලා. ඉතින් මම මෙන්න මේ ටයිටල් එකම කොපි කරගෙන ඇවිල්ලා මගේ මෙන්න මෙතන තියෙන ෆයිල් එකටත් දෙනවා. හරි. මම ෆයිල් එක රීනේම් කරගත්තා how to make a YouTube channel කියලා. ඉතින් දැන් මෙතනදී ඔයාගේ ෆයිල් එක රීනේම් කරාට මෙතන ආපහු ඒක රීනේම් වෙන්නේ නැහැ. මොකද මේ ෆයිල් එක YouTube එකට අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයා කරන්න ඕනේ ඔයාගේ වීඩියෝ එක ඩිලීට් කරලා ආපහු ඒ වීඩියෝ එකම අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මේක ගොඩක් ලේසියි මුලදීම ප්ලෑන් කරලා ඔයාගේ YouTube එකට වීඩියෝ එකට අප්ලෝඩ් කරන ටයිටල් එක මොකක්ද ඊළඟට ඒ ටයිටල් එකට ගැලපෙන්නම ඔයාගේ ෆයිල් එක සේව් කරගන්න ඕනේ. ඉතින් මම ආපහු මේ විදිහට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. එතකොට බලා ගන්න පුළුවන් ෆයිල් නේම් එක මෙන්න මේ විදිහට රීනේම් වෙලා තියෙනවා how to make a YouTube channel කියලා. ඒකම ටයිටල් එකට ඇඩ් වෙලා තියෙනවා. හරි ඉතින් මේක ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. මම හිතන්නේ පොඩි දෙයක් වෙන්නේ නැති අද කියලා දෙන්නත් ඇත්තේ. ඉතින් මේක ඔයාගේ YouTube වීඩියෝ SEO කරගන්න පුළුවන් එක පුංචි මෙතඩ් එකක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනවා මම ඒ ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාගේ YouTube කරන යාළුවන්ටත් බලන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.